අපේ දොස්තර YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම කතා කරන්නේ ඔයා කොච්චර නොකා හිටියත් ඔයාව මහත් කරවන්න පුළුවන් අසනීපයක් ගැන. ඒ තමයි තයිරොක්සින් අඩුවීම. මම කලින් වීඩියෝ එකේ කිව්වා මේ තයිරොක්සින් කියන්නේ මොකක්ද, ඒකෙන් මොනවද වෙන්නේ කියලා. ඒ වීඩියෝ එක බලුවේ නැත්නම් ඉක්මනින් ගිහිල්ලා බලලා එන්න. ඉතින් මේ තයිරොක්සින් අඩු වුණොත් මොකද වෙන්නේ? නිතරම කම්මැලි හිතෙනවා, නිදාගන්නමයි හිතෙන්නේ, කොච්චර නොකා හිටියත් මහත් වෙනවා, සීතල දරා ගන්න අමාරුයි, හිස කෙස් ගැලවෙනවා, සම වියලීම, මලබද්ධය, මතකය අඩු වෙනවා, මානසික ආතතිය එනවා, කාන්තාවන්ගේ ඔසප් චක්‍රය අක්‍රමවත් වෙනවා, ඔසප් වීමේදී ගලා යන රුධිර ප්‍රමාණය සාපේක්ෂව වැඩි වෙනවා, ගැප් ගැනීම අපහසු වෙන්න උනත් පුළුවන්. ඔයාලටත් මේ ලක්ෂණ කිහිපයක් තියෙනවා නම් ඔයාගේ වෛද්‍යවරයා හම්බ වෙලා අදාළ පරීක්ෂණ කරගන්න. තයිරොක්සින් වැඩි ලෙඩේට වගේම මේකෙත් කරන්න තියෙන්නේ TSH, T3, T4 කියන පරීක්ෂණ. ඊට පස්සේ තයිරොක්සින් පෙති පටන් ගන්නවා. තයිරොක්සින් අඩුයි කියලා දැනගෙනත් සමහර අය තයිරොක්සින් බෙහෙත් පටන් ගන්න කැමති නැහැ. ජීවිත කාලෙටම ගන්න වෙයි කියලා. බොහෝ දෙනෙක්ට දීර්ඝකාලීනව බෙහෙත් ගන්න වෙනවා තමයි. ඒ වුණාට ඒ හින්දා බෙහෙත් නොගෙන හිටියොත් ඔයාලගේ තියෙන ලක්ෂණ තවදුරටත් වැඩි වෙලා ඔයාලගේ එදිනෙදා ජීවිතේ වැඩ කටයුතු කරගන්න බැරි වෙන තත්ත්වයට එන්න පුළුවන්. දරුපල ප්‍රමාද තයිරොක්සින් අඩු අයට උනත් නිවැරදි මාත්‍රාවට බෙහෙත් ගත්තොත් සාමාන්‍ය ලෙස ගර්භණී වෙලා සෞඛ්‍ය සම්පන්න දරුවෙක් ලබා ගන්න පුළුවන් වෙනවා. තයිරොක්සින් අඩුයි කියන්නේ බය වෙන්න ඕනි ලෙඩක් නෙමෙයි. නිවැරදි විදිහට බෙහෙත් ගන්නවා නම් සාමාන්‍ය කෙනෙක් වගේ ජීවිතයක් ගත කරන්න පුළුවන්. මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් නම් ලයික් කරන්න, තව කෙනෙක්ට දැනගන්න ෂෙයා කරන්න, අලුත් වීඩියෝ ඉක්මනින් බලන්න සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ස්තුතියි. නැවත හමු වෙනකම් සුවෙන් ඉන්න.